ගොඩක් දෙනෙක්ට තියෙන අපහසුතාවයක් තමයි හිස් හොරි කියන්නේ. විශේෂයෙන් අපේ තරුණ ළමයි ගොඩක් අපහසුතාවයට පත් වෙන රෝග තත්ත්වයක් තමයි මේ හිස් හොරි කියන රෝගය. තෙල් සහිත සම සහ හිස් කබල මත දිලීර වර්ධනය තමයි මේ රෝගයට ප්‍රධාන සාධකය වෙන්නේ. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ හිස් හොරි නැති කරගන්න ගෙදරදීම ඉතා පහසුවෙන් හදාගන්න පුළුවන් බෙහෙතක්. වරාදොලේ වෙදගෙදර පරපුරෙන් පැවතෙන හෙළ වෙදකමේ මහිමය. දැන් අපි බලමු මේ බෙහෙත හදාගන්නේ කොහොමද කියලා. මේකට ඕන වෙනවා උළුහාල්, සුදු හඳුන්, සැවැන්දරා මුල් සහ තල තෙල්. මුලින්ම සුදු හඳුන්, සැවැන්දරා මුල්, උළුහාල් සම ප්‍රමාණ වලින් ගන්න. ඊට පස්සේ මේ ටික වංගෙඩිය දාලා කොටාගෙන තල තෙල් වලින් කකාර ගන්න. ඊට පස්සේ හිස් කබලේ හොදට ගෑවෙන විදියට මේක හිසේ ආලේප කරගන්න. දින කීපයක් මේ විදියට හිස ගැල්වීමෙන් හිස් හොරි කරදරෙන් මිදෙන්න පුළුවන් වෙනවා. මේවා භාවිතා කරන ගමන් මතක තියාගන්න ඕනේ විශේෂම දෙයක් තමයි හිසේ පිරිසිදුකම. මම මුලින් කිව්වා වගේ හිස් හොරි කියන්නේ දිලීර ආසාදනයක් නිසා සම මතු පිට ඇතිවෙන රෝග තත්ත්වයක්. ඒක නිසා දිනපතා ස්නානය කරලා හිස හොදට පිරිසිදුව තබා ගන්න එක නම් අනිවාර්යයෙන්ම කරන්නම ඕන වෙනවා. ඉතින් මේ වගේ බෙහෙත් ගැන ඉදිරියේදීත් දැනගන්න නම් subscribe කරලා අපේ වෙදගෙදර සමාජිකයෙක් වෙන්න. ඔයාලගේ අදහස් සහ යෝජනා තියෙනවා නම් comment එකක් දාලා මට කියන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.